කොහොමද හැමෝටම හැම මොහොතින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. හැබැයි අපි නම් හොඳින් නෙවෙයි. මොකද කියනවා නම් අපිට ලොකු ඒ කියන්නේ දුකක් සිද්ධ වෙච්ච දවසක් අද. ඒ නිසා තමයි මම අද වීඩියෝ එක අරගෙන ආවෙත්. ඒ කියන්නේ වෙනදා කියන මාතෘකා නෙවෙයි. මේක මගේ ජීවිතය සම්බන්ධ වීඩියෝ එකක්. ඇත්තටම අපේ පවුලේ මුල් පුරුක කියලා හඳුන්වන. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ පවුලේ මුල් පුරුක ඒ කියන්නේ ඔයාගේ හස්බන්ඩ් නැත්තම් ස්වාමියා එයා අසනීප වුණාම බිරිඳක් විදිහට ඔයාට මොනතරම් ඒ කියන්නේ දුක්ඛම් කටළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවද කියලා බිරිඳක් විදිහට ඔයාලට හොඳට ඒ අත්දැකීම තියෙනවා නම් දැනিলা ඇති. ඇත්තටම මටත් අද ඒ වගේ සිද්ධියක් තමයි වුනේ. මොකද මගේ ආදරණීය හස්බන්ඩ් ඇත්තටම ගොඩක් රෝගාතුර වෙලා හදිසි ප්‍රතිකාර ඒකකයටත් දාලා ඉන්නවා. මොකද කළුබෝවිල හොස්පිටල් එකේ එයාට බඩේ ගල් හැදිලා තමයි ගොඩක් අමාරු වුනේ. මේ ඇත්තටම මම කියනවා මේ වගේ ලෙඩක් නම් හතුරෙකුටවත් හැදෙන්න එපා. මොකද කියනවා නම් ඒ රෝගය ගොඩාක්ම ඒ කියන්නේ අසාධ්‍යයි. ඒ කියන්නේ ගොඩාක් ඒ කියන්නේ දරා ගන්න ගොඩාක් අමාරුයි. ඇත්තටම හතුරෙකුටවත් මේ වගේ ලෙඩක් හැදෙන්න එපා. අද මම වීඩියෝ එක අරගෙන ආවේ ඔයගොල්ලෝගෙන් මගේ හස්බන්ඩ්ට නැත්නම් මගේ මහත්තයාට ඉක්මන් සුවය ලැබෙන්න කියලා ආශිර්වාද කරන්න කියලා තමයි වීඩියෝ එක අරගෙන ආවේ. මොකද එහෙම ආශිර්වාද කරාම ඇත්තටම රෝගයක් තියෙනවා නම් ඒක සුව වෙන්න ඉක්මන් සුව වෙන්න බලපානවා කියලා මම විශ්වාස කරනවා. මම ආදරෙන් මතක් කරනවා ඕගොල්ලොන්ට පුංචි කමෙන්ට් එකකින් මගේ මහත්තයාට ඉක්මනට සුව වෙන්න කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා. වීඩියෝ දිගටම අරගෙන ඉන්නම් ඉස්සරහට. දැන් නම් ඉතින් වීඩියෝ අරන් එන්න අපහසුයි. මොකද ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ. බිරිඳක් විදිහට දරුවෙක් එක්ක තනින් ඒ කියන්නේ හස්බන්ඩ් ඒ වගේ අසනීප වුණාම කොච්චරටම දුර්වල වෙනවද කියනවනම් ඇත්තට මේක කියන්න වචන නැහැ. ඒකට මුහුණ දුන්න කෙනෙක් ඒ අත්දැකීම හොඳටම දන්නවා. ඇත්තටම ආශිර්වාද කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. අද ඒ කියන්නේ මම ගොඩක් අසරණ වෙලා ඉන්නේ. මොකද පවුලේ මුල් පුරුකට එහෙම දෙයක් වුණාම අපි කොච්චරනම් දුර්වල වෙනවද කාන්තාවක් විදිහට. මොකද කාන්තාවක් විදිහට එතකොට හැම බරක්ම මුදල් පැත්තෙන් ඒ වගේ හැමදේම අපි ඒ කියන්නේ දරා ගන්න ඕන. දරුවගේ ප්‍රශ්න ඒ වගේ දේවල් එක්ක ඉතින් අද මට කියන්න තියෙන්නේ මගේ හස්බන්ඩ් ඉක්මනට සුව වෙන්න කියලා ආශිර්වාද කරන්න කියලා විතරයි. මට ඒක ගොඩක් ඒ කියන්නේ මම ගොඩක් විශ්වාස කරනවා ආශිර්වාදයක් තිබුණොත් ඇත්තටම ඕනම දෙයක් සාර්ථක වෙනවා කියලා ආදරෙන් මතක් කරනවා ආශිර්වාද කරන්න කියලා හැමෝටම. ඊළඟට ඒ කියන්නේ මම හැමදාම කියන වීඩියෝ එකක් අරගෙන එන්නම් කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම බුදු සරණයි. ආශිර්වාද කළා කමෙන්ට් එකක් දාන්න කියලා ආදරෙන් මතක් කරනවා.